ජනවාරි 31 නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු දෙකකින් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. පෙබරවාරි 1 උදෑසන කාලයේ ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව ප්‍රදේශවලට සුළු වර්ෂාවක් ඇතිවිය හැක. දහවල් කාලය වන විට මාතලේ සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවලට මද වර්ෂාවක් ඇතිවිය හැක. සවස් කාලය වන විට මහනුවර, රත්නපුරය, නුවරඑළිය ප්‍රදේශවලට වර්ෂාවක් ඇතිවේ. එනම් මුළු දිනය පුරා දිවයිනේ තැනින් තැන වැසි ඇතිවිය හැක. ඊට අමතරව తాවකාලිකව පවතින තද වැසි ඇතිවිය හැක. පෙබ්‍රුවාරි 2 උදෑසන කාලයේ අනුරාධපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, යාපනය දිස්ත්‍රික්කවලට වැසි ඇතිවිය හැක. දහවල් කාලය වන විට රත්නපුර, බදුල්ල හා මාතලේ දිස්ත්‍රික්කවලට වැසි ඇතිවිය හැක. සවස් හා රාත්‍රී කාලය වන විට රත්නපුර, කළුතර, පොළොන්නරුව, මහනුවර දිස්ත්‍රික්කවලට වැසි ඇතිවිය හැක. සුළං ස්වභාවය ඊසාන දිශාවෙන් හමායේ. සුළගේ වේගය පැය කිලෝමීටර් 30-40 පමණ වේ. කළුතර සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැය කිලෝමීටර් 45-50 දක්වා වැඩි විය හැක. මුහුදේ ස්වභාවය කළුතර සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළුවේ. දිවයින වටාවන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළුවේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ తాවකාලිකව ඉතා රළු විය හැක. මෙවැනි අලුත් තොරතුරු දැනගැනීමට channel එක subscribe කරන්න. තවත් කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.